අද මට වතුර ගහන්න කියන්නේ නේද? නෝකෝ. ආයි. ඔයි. ඕ ආයි. මෙන්න මීරංගේ කලිසමිරුණා. ළමයි නිශ්ශබ්ද වෙන්න. ආයිබෝවන් ළමයි වාඩි වෙන්න. චෝ. ඔයා දන්නේ මේ සේරි රස වඳුරු රොටිය කන්නා නෑ මට අතෙන්ට දෙන්න ගියා. ඔය ළමයා මොනවද ඔය තනියම කියවන්නේ? ඔයා කියන මාත් එක්ක කතා කරනවා කියලා. කට වහගන්න. කොහොමද ගුරුවරුන්ට කතා කරන්නේ? නෑස නෑ. මෙයාට එනවා. ඇවිල්ලා දර ගහනවා මෙතන. එක්කද? දර ගහනවා. ළමයිට මතකද මම ගිය සැරේ පාඩමේදී කියලා දුන්නා වර කියන සතත් අපි වගේ කියලා. ඔව් සර් වගේ කිව්වා මතකයි. හරියට පාඩමක් කියවන්න බෑ. එව්ව මතකයි. ළමයි ලෝකේ නොයෙක් වඳුරු වර්ග ඉන්නවා. ඒ අතර වැදගත් ස්ථානයක් ගන්නවා ඔරන් ඔටන් කියන වර්ගය. හැබැයි දැන් ප්‍රශ්නකට වෙලා තියෙන්නේ මේ ඔරන් ඔටන් කියන වර්ගය දැන් ලෝකයෙන් වඳ වීගෙන යනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වඳුරන් පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් එකමුතු වෙලා ඒගොල්ලෝ පරීක්ෂණ පවත්වගෙන යනවා මේ සම්බන්ධයෙන් මොකද්ද ගන්න පියවර කියලා. ළමයි ගුරුවරයෙක්ට හරියට කතා කරන්න පුරුදු වෙන්න. මං සැරයක් කිව්වා ගුරුවරයෙක්ව විහිළුවට ගත්තොත් මං සේරටම දඬුවම් කරනවා. සර් අතන හිටපු වඳුර නෑ සර්. අපි යන් හැන්ච ඕන දෙයක් කරනවනේ අපිට ඉගෙන ගන්නත් නෑ. ඔය යන්න. අපි ගෙදර යන්න. අපිට ඕන වෙලාවට එහෙම යන්න බෑ. බෙල් එක ගහුවම තමයි ගෙදර යන්න පුළුවන්. ඔය යන්න එළියට යන්න. මාර වැඩක් උනේ. මේ මොකද